අද අපි හදන්න යන්නේ හාල් මැස්සු බැදුමක්. අපි මුලින්ම තෙල් ටිකක් දාගන්නවා. හාල් මැස්සු බැදුමක් වගේ දෙයක් හදනකොට අනිවාර්යයෙන්ම කියන්නේ මැටි භාජනයක හදන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. මොකද මේ ඇලුමිනියම් භාජන වල බැදුම් හදන්න හොඳ නැති නිසා. ඒ කියන්නේ අපි තක්කලි වගේ දේවල් දානව නේද? ඒ වල තියෙන දානකොට හොඳ නෑ. ඇලුමිනියම් වල හදන නිසා අපිට පුළුවන් විදිහට අපි මැටි භාජනයක හදන්න බලන්න. අප ටිකක් දාගන්න. අප ටික නම් පුපුරන්න දෙන්න ඕනේ. එතකොට තමයි ලුණු ටිකයි දාන්න. මුලින්ම අපි ලුණු ටිකයි දාන්න. සොදුලුණු ಸ್ವಲ್ಪ දාගන්නවා. හාල් මැස්සු ටික අපි එකතු කරගන්න. හාල් මැස්සු ටික හොඳින් මේ සුද්ධ කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් හැමෝම අපි දන්නවා හිතනවා මේ හාල් මැස්සු සුද්ධ කරගන්න පුළුවන් කියලා. ඉතින් අපි ඒ ටික පෙන්නුවේ නැහැ. හාල් මැස්සු ටික මේ ආකාරයට හොඳින් සුද්ධ කරගෙන හොඳට එළවලුන් දෙපාරක් හේගෙන අමුතු ටිකක් දාලා තිබ්බම හොඳ වෙනවා. ඒ කියන්නේ දෙපාරක් විතර එළවලු හොදලා ඊට පස්සේ කුණු වතුර ටිකක් පොඩි වෙලාවක් දාලා තියලා හාල් මැස්සු ටික ගත්තොත් ගොඩක් රසයි. ඒ වගේම මේ ඒකට කියන අර ආයත කියන්නේ හාල් මැස්සු වේලිච්ච ගතිය අඩු වෙනවා. සොෆ්ට් ගතියක් වෙනවා. ෆ්‍රෙෂ් ගතියක් වෙනවා. ඔව් ඒ කියන්නේ ඒක හරියට මේ සොෆ්ට් වෙනවා. අර මේ ගොඩක් අර වේලිච්ච ගතිය අඩු වෙනවා. පිට ගතිය වැඩි හාල් මැස්සු නම් එහෙම කරන්න අවශ්‍ය නැහැ. මේ ආකාරයෙන් නැලි කීපයක් එක්ක ගන්න දෙනවා. දැන් අපි මෙතන අපි හදාගෙන තියෙනවා අපි ලුණු තියෙනවා කපාගත්ත ලුණු සරට අවශ්‍ය කටේ පුළුවන් කොච්චි දාන්න. ඊට පස්සේ මෙතන තියෙනවා තක්කලි කෑලි කීපයක්. රම්පේ කරපිංච. අපි දැන් මුලින්ම කරපිංච ටික දාගන්නවා. රම්පේ ටික තක්කාලි ටිකක් දාගන්න. තක්කාලි ටිකක් දාගන්නවා. මිරිස් ටිකක් එකතු කරගන්නවා. කෑලි මිරිස් අනිවාර්යයෙන් එකතු කරගන්න. තරව Tamanට මේ අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කුඩු වගේ දේවල් එකතු කරගන්න. මොකද මේ ඒක කෙනාගේ රසය වෙනස්නේ. අර අතු පාට ගතිය එනකොට කිව්වා මේක. මේක පැහැ ඇති වෙන තමයි දැන් මොකද මිරිස් කුඩු එකතු කරගත්ත පොඩි ප්‍රමාණයක. ඒක හරියට මේ සඳි භාගයක් මේ සඳ වගේ ප්‍රමාණයක් එකතු කරගත්තා. කවුරු කියන්නේ හිතලා 3-5 ටිකක්. ඔව්. කැමති කටට පුළුවන් 3-5 එකක් අපි නම් මේක නියතේදීම හදාගන්න 3-5 එකක්. ඊට අපි මේ 3-5 එක එකතු කර ගන්නවා. ඒ වගේම කහ සුවල්පය මේක මේ කහ පේස්ට් එක මේ ආකාරයට එකතු කර ගන්නවා. ගම්මිරි සුවල්පය
එකතු කර ගන්නවා. හරි ලස්සනයි. දැන් අපි ලුණු ටික එකතු කරගන්නවා. දැන් අවසානයේ අපි දැන් ලුණු ටික එකතු කර ගන්නවා. මේක අර පොඩි කරගෙන කෑලි කපු ලුණු ටික එකතු කර ගන්නවා. දැන් තමයි කොච්චි ටිකක් එකතු කරගන්නේ කොහොමද? අවසානයේ තමයි අපි කොච්චි ටිකක් එකතු කරගන්නේ. එතකොට තමයි කොච්චි හැපෙනකොට සැරගතිය හොඳට දැනෙනවා. ඒකට කොච්චි වල තියෙන සැර අපිට මේකට ගන්න ඕන නම් අපි කොච්චි අවසානයේදී එකතු කරන්න ඕන. ප්‍රන්ති පේනටි මේ බැදුම ගොඩක් අර වේලිච්ච ගතියක් තියෙනවා. කියන්නේ බැදුමක් විදිහටම තියෙනවා. කියන්නේ මේකේ තෙත ගතියක් නැහැ. අන්තිම එක දවසක් විතර කල් තියා ගන්න පුළුවන් මේ විදිහට හැදුවා. ලස්සනයි. තව දෙයක් තියෙනවා. දැන් අපි බැදුමක් මේ වගේ මේ කරවල බැදුමක් හැදුවම අවසානයේදී තමයි ලුණු එකතු කරන්නේ. ලුණු බලලා තමයි ලුණු එකතු කරන්නේ. ඒ කියන්නේ කරවල කියන දැන් මොහොදු මාළු වල කියන්නේ කාල්මස් වගේ දේවල් වල ලුණු තියෙනවනේ. මේ වලට අපි ලුණු එකතු කරන්න ඕන අන්තිමටමයි. දැන් ලුණු බලන්න. දැන් අපි ලුණු බලලා ලුණු බලන්න අපි ලුණු කෑල්ලකින් ලුණු එහෙනම් අපි බැදුම හරි දැන් ඉතින් බා ගන්න තියෙනවා. හරි පොක් කරා අපි